අද අපි හදන්නේ බටන් මෂ්රූම් සහ ඔයිස්ටර් මෂ්රූම් සමග ටෝෆු දාලා අමුතු කෑමක් අමුතු විදිහේ කෑමක්. ඒකට අපි උඩින් ඇඩ් කරනවා හදාගත්තට පස්සේ බෙල් පෙපර් ටිකක් සහ උඩින් මොත්සරෙලා චීස් සහ අපි ගෙදර හදාගත්ත මේ මෙන්න මේ චීස් එක මොකක්ද ජාති කියලා මම දන්නේ නැහැ කිව්වා. අපි මේ ජාති ඔක්කොම බැදගෙන තියෙන්නේ. බැදගෙන කියන්නේ මද ගින්දරේ ඔලිව් ඔයිල් චුට්ටක් දාලා සිමර් වෙන්න දුන්නා. දැන් අපි රාමෝන් විලාර්බෝ කියන වයින් එකෙන් චුට්ටක් සාටේ පාරක් දාන්න. මේකට අපි උඩින් ඇඩ් කරගන්නවා බේසිල් ලීව්ස් ටිකක්. පැප්‍රිකා සහ ඔරිගානෝ. සහ ඩෙකොරේෂන් එකට chili leaves ටිකක්. අම්මේ chili leaves කො? chili leaves. දැස්පේනෝ යන්න. දාලා එන්න කලින් කරගන්න. අමුතුවට ඇඩ් කරගන්න මේ බෙල් පෙපර් ටික ලස්සනට සහ ඒක අර ෆ්‍රෙෂ් බව තියාගන්න. නැත්තම් මැලවිලා ගියාම තියෙන ටේස්ට් එක පොඩ්ඩක් අඩු වෙනවා. කොහොමද කියන්නේ මැලවෙනවා නැති වෙන්නේ. ඈ? හොටෙල් කෝස්ට් දැන් හදන්න. එහෙමද? මම යාළුවනේ අම්මගෙන් මට තියෙන සජෙෂන් එක හොටෙල් කෝස්ට් එකක් කරන්න කියලා. ඊපස්සේ මේ උඩින් ඇඩ් කරන්නේ මොත්සරෙලා චීස්. මේක අමුෙන් දාන්න ඕනේ ගානට. පොඩ්ඩක් ග්‍රේට් කරනවා වගේ. දැන් එහෙනම් අපි හදන ඕඩිමානි තින් හරියන්නේ නැහැ නේ දැන් හැදෙනවා ඒක. හොඳයිනේ. දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ හරි පියනකින් වැහුවනම් හොඳයි. ලිප ඕෆ් කරලා ඔන්න ඔය ගානට තියාගන්න ඕනේ. එතකොට තමයි හැදෙන්නේ. ඔය තියෙන්නේ යාළුවනේ ෆයිනල් රිසල්ට් එක. කොහොමද උඩින් දාලා තින්නේ මේ ගෝවා රතුගෝවා ඊට යටින් තියෙන්නේ මොත්සරෙලා චීස් පල්ලෙන් දාලා තියෙන ඔලේ අරග අපි බෙල් පෙපර් ඉතින් පල්ලෙන් තියෙන මෂ්රූම් ටිකයි ටෝෆු ටිකයි. දැන් තියෙන්නේ කෑමක් තමයි යාළුවනේ.